වෙලාව 5:53. තාම රත්නපුරේ දැන් ස්ටෑන්ඩ් එකට යන්න ගමන් ඉන්නේ. 8:17යි බස් එක ආවා. වත්තර යන්න නෙමෙයි ඒ කෝවිල ගාවින් බහින්න 6යි කාල බස් එකේ ගියොත් එහෙම 7:50 වෙනවා කියලා තමයි කිව්වේ. බලමු කොහොමද ඉන්නේ. කොහෙද මේ මෙතන කෝවිල ගහින් බහිනවනේ මුක්කුවත්තර යන්න. එතකොට එහෙම බැලලා වම් අත පැත්තේ පාරෙන් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ දෙහෙන කන්ද ඩිවිෂන් පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තට. පාර පට්ට ලස්සනයි. වතුර තමයි යන්න තියෙන්නේ. අම්මට ඕන ඊට අර පැත්තේ මුන්න කරනවා. නෑ Sono nato vicino. Isso Aduh, ini kayaknya lebih camaru. Pas camaru hati gue. Udah lu ini.
100 ගන්නට කරන්න දෙන්නේ. පැංගිරි තෙල් ටිකක් ගාගත්තා කකුල් දෙකේ. දැන් සිරප්පු දෙක දාන්න බෑ. සිරප්පු දෙක අතේ අරන් යන්නේ. සිරප්පු දෙක ලිස්සනවා. මොලේ පාවිච්චි කරලා වැඩ කරනවානේ. ඒකයි එහෙම වෙන්නේ. අර බුදු පිළිම ගාවින් බැහැලා බැස්සම පොඩි දුරක් ආවම සෙට් වෙනවා. මේ අර වතුර ජල විදුලි බලාගාරයේද මොකක්ද තියෙනවා කි අන්න ඒක. ඒක එන්න ගිහින් එන්නම අමාරුයි ඒක එන්න. පැංගිරි තෙල් ගෑවා දැන් ප්ලාස්ටික් එක උණු වෙනවා. ග්‍රෝපෝ එක අල්ලන්න බෑ. මම ගොඩක් කතා කරන්න නම් දන්නේ නෑ. කලින් පාරවල වගේ මේ පාරත් බෞද්ධ ගොඩි නම් දාලා තිබ්බා. වතුර පාරක් කරන සද්දයක් ඇහෙනවා. මොකක්ද දන්නේ මේ අර වීඩියෝ වල එහෙම තියෙනවා වගේ ගොඩාක් දුර ඇවිල්ලා නෙමෙයි තාම. මම තාම පටන් ගත්තා විතරයි. හැබැයි හොඳටම ඇහෙන වතුර පාර. සෙරෙප්පු දෙකක් වන්නද යන්නේ. පැංගිරි තෙල් ගැහුවනේ. ලිස්සනවා. සෙරෙප්පු දෙක දාන්න බෑ. මේ පල්ලම යන්නේ. Wow. ඔයගොල්ලන්ට පේනවද බෞද්ධ කුඩි ගාව කියන පාර නම් මෙතෙන්ට යනවා. හරිම ලේසි. ඉතිරියටම හොයාගෙන යන්න ලේසි. වතුර භාගයක් පුරවගත්තා. ගොඩක් පුරවලා වැඩන්නේ. I think මේ වගේ බෑවුන්ටන් තියෙනවා ඉතින්.
පොඩි තැනිතලාවක් වගේ නම් තියෙනවා. ඇත්තට මේවා මෙහෙම සෙට් වෙනවා නම් ගොඩක් හොඳයි. බෞද්ධ කොටි දාලා තිනවා. බය වෙන්න දෙයක් නැහැ. අපි නිකමට බලමු සිග්නල් තියෙද කියලා. අඩේ කණු දෙකක් තියෙනවා. තවත් පුංචි දොළ පාරක් තියෙනවා. වතුර නම් ගොඩක් අඩුයි. දැන් ටිකක් අඳුරුයි. මේමීට යන්න තියන්නේ. වීඩියෝ වලින් දැක්ක තැන් මෙහෙම ඇත්තටම දකින්න තියෙනවා කියන්නේ පාට්ට සතුටක් තියෙන්නේ. පේනවනේ කළුවර. GoPro එකට පේනවද දන්නේ නැහැ. කොච්චර නැමිලා ගියත් බල කොන්ද වදිනවා. බෑග් එක උඩ පැටලෙනවා. පේනවනේ ආවතන. ඇත්තටම පාට ලස්සනයි. තව චූටි 12 පාරක් සෙට් වුණා. මේවා නම් දන්නේ අපි යමු ඉදිරියට. හැමතැනම බෞද්ධ කුටි දාලා තියෙනවා. ඒ හින්දා හොයාගන්න ලේසි පාර නම්. තවත් 12 පාරක් යන පල්ලෙහායි. අම්මට සිල්. මේ ටික ලිස්සනවා. මඩ. සෙරප්පු දෙක දාගෙන ගියා නම් එහෙම ඉවරයි. ඕ නෝ. මේ ටික පට්ට බඩ. බලමු යන්න හිමීට. ඕ. ඕ. තවත් 12 පාරක්. පාරවල් වැහිලා ගස් වැහිලා. මෙහෙම ගිහිල්ලා මෙහෙම උඩට යන්න තියෙන්නේ. කොහමද මේ view එක? පට්ට. උඩ වතුර ටිකක් ඉන්නවා. චූ කරයිද දන්නේ අඟට. මේක යනකොට පට තිබා කෙන්නේ.
වතුර බෝතලේ අතේම තියාගත්තා. නැත්තම් බෑ. මේ පේනවද බෞද්ධ කොඩි දාලා තියෙනවා. අන්න පේනවා ගල්ගේ. ගල්ගේ මොකක්ද කියලා මට නම් මතක නැහැ. බලමු මෙතන මොකද්ද මේක ගහලා තියෙනවා. ෂා කොහමරි ආවා. පේනවද? ඒක පට්ට විශාලයි. පේනවද? එන විශාල ගලුහා. අපි යමු ඉස්සරහට. මේ පරිසරය පට්ටම ලස්සනයි. කතා කරගන්නත් අමාරුයි. මොකද හැමදාම යන්නේ මහන්සි ටික බලන්න. මේ සුපිරියක් තමයි. මෙහෙම දැනුත් තියෙනවා. මේ පැත්තට පාරක් තියෙනවා, මෙහෙටත් පාරක් තියෙනවා. ඒත් බෞද්ධ කුඩිය තියෙන්නේ මේ පැත්තේ. ඒ හින්දා මම මේ පැත්තට යනවා. දිරච්ච තර කොටන් එහෙම වැහැලා තියෙනවා. පේනවද? බෞද්ධ කුඩිය බොහොම පහත මට්ටමින් තියෙනවා. මං හිතන්නේ මං තවත් ගල් ගුහාවක් ගාවට ආවා. මේවට කියන නම් මම දන්නේ. එහෙම තිබ්බොත් මම පල්ලේ ඉන්නේ මේ. මං ඩබින් කරලා දාන්න. ඩබින්. ඒක ගල් ගුහාවක් නෙමෙයි, නිකන් ගල් පර්වතයක් විතරයි. ඕ ඒ ටිකෙන් මඩ චොරපනිනවා. මේ යන්න තියෙන තැන යමු ඉතින්. ඕ එනර්ජි ඕනි. එනර්ජි ඉල්ලේ. කෙලින් උඩට යන්න තියෙන්නේ. Oh my god. පාර තියෙනවා පුතා, බය වෙන්න දෙයක් නැහැ. යන්න තමයි තියෙන්නේ. මෙන්න තියෙන අනිත් කල්ගේ. මේ තියෙන්නේ අපි යන්නේ මේ පැත්තට. මෙහෙන් තමයි ආවේ.
අර හැමෝම කියන කෙහෙල් පැලේ ඇටි කෙහෙල් වැද්ද දන්නේ වාව් පාසි පිරීලා බෞද්ධ ඌඩි දාලා තිනවා thank god දැන්ට මගේ දනි සමාරුව ඇවිල්ලා තියෙන්නේ දකුණු කකුලේ කලින් පාර සිරිපාදේ ගිහිල්ලා බහිද්දි ඒක ආවා හරි අමාරුණා අපි සැලෙන්නේ නෑ මට චූටි දොලපා මේ චූටි වතුර පාරක් පේනවා මෙතෙන්ට චූට්ට වතුර පාරක් යනවා මං ගාව වතුර තියෙන හන්දා ඉතින් මම ඒක පහු කරලා යනවා ඉදිරියට මම ඕගොල්ලන්ට කියන්නම් මෙහෙට එන විදිය රත්නපුර බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එහෙන් දෙහින කන්දේ බස් එක ඒකට තමයි එන්න ඕනේ මං ආවේ උදේ 6:20 ටිකට් එක 270යි එයාලට කිව්වම මුක්කුවත්තට යන්න කෝවිල ගාව කියන්න කිව්වම ඒගොල්ලෝ කියනවා පොඩි කෝවිල් දෙකක් විතර පහු කරගෙන ගියාට පස්සේ තමයි තරමත් ලොකු කෝවිලක් තමයි ගාව තමයි බහින්නේ ගොඩාක් ලෝක ගන්න නෙමෙයි එතන ඉඳන් පයින් එන්න ඕනේ මොනවාරි කන්න ඕනේද පණ නෑ චූටි අවුවක් වෙන්න කැලේට කැලේ ඇතුලේ කිසිම හුළඟක් වන්නේ ටී-ෂර්ට් එක ගැලවුවා පට්ටම දාඩියයි ඇඟේ තියෙන දාඩිය ටික වාෂ් වෙන්න විදියක් නැහැ අවුවක් වන්නේ නැහනේ ඒකට තව අමාරු වැඩි මතක් කරලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා පොඩි කැලේ ඇතුලෙන් එනකොට පොඩි හීතලක් දැනෙනවා ටී-ෂර්ට් එක ගැලවුවා ඔන්න අවුකුත් වෙන චූටි එනවාද දැන් නම් කතා කරගන්නත් අමාරුයි හොඳටම එක්සෝස්ටිං යාව බාර අම්මේ සැප කනේ කන සාක්කුවේ හොඳ ගනම් අම්මෝ පොඩ්ඩක් ඉඳගෙන ඉතින් ගන්නවා මේ තියෙන බෑග් තඩිය මේකට තමයි යන්න ඕනේ මෙහින් තමයි ආවේ
පට්ට මහන්සි කොයි හරි දන්න දැන් ඉන්නේ මම ෆුල් සවාවිසින්න එක ඉන්නේ වතුර ඉවරයි තව කන්ද තියන එහෙම යන්න වෙනවන පිටිපස්සේ මේ ආපා ඔන්නෝම තමයි වෙන්න වැඩි කියන්න බැරුණ දැන් වෙලාව 11:00 තව ගොඩක් දුර යන්න තියෙනවා තාම පැරඩයිස් ඇල්ලටවත් ආවේ නැහෙනේ පැරඩයිස් ඇල්ල මට වතුර පාරක සද්දයක් ඇහෙනවා දැන් ගොඩක් වෙලාවක ඉඳන් මේ වංගත පැත්තේ උඩහට යනකොට වංගත පැත්තෙන් එන්නේ ඒකත් දන්නේ නැහැ ඇල්ල ඇල්ලුත් යනවා මම හිතන්නේ මන් දැන් ඉන්නේ ඩ්‍රෝනී මේ ඩ්‍රෝනී දෙකට කියන්නේ ඒ කඳු දෙක අතර උඩ හරිය තමයි මම ඉන්නේ මට හිතෙන හැටියට ගස් කොළන් උනත් ටික අමුතුයි කුරු ගතියක් තියෙනවනේ කොහොම හරි රැ වෙන්න කලින් කුඩාරම් ගහ ගන්න තැනට යන්න ඕනේ දැන් මම තව ගොඩක් දුර උඩට ඇවිල්ලා තියෙන තව යන්නත් තියෙනවා ඉස්සෙල්ලා මං කිව්වේ ඒක තමයි මුදුන වෙන්නද කියලා නෑ ඒක නෙමෙයි තව තියෙන යන්න බෞද්ධ කුටි දාලා තිනවා යන පාර හරි මේ ආව පාර නැග්ගුවක්ම තමයි තියෙන්නේ කොහොම හරි මේක අද දවස ඉවර වෙන කලින් පැරඩයිස් සයිඩ් ගාවට යන්න ඕනේ ඊට පස්සේ උට්ටාවම වෙන මේ වගේ තැනකින් පල්ලට යන්න තියෙනවා මෙතන පොඩ්ඩක් ඉඳලා මහන්සි ඇරලා යන්න ඕනේ සැපකනේ මේ ටික බලන්නකෝ ගස්වල හැටි කොහොම තමයි යන්නේ සෙරෙප්පු දෙක කරේ එල්ලගෙන මොම යන්න ඕනේ තුට්ට සුපිරියක් නේද වව් කට්ට ගන්න එනවා හොඳ දේවල් ලබා ගන්න ඔය හැමෝම කියන්නේ පොඩ්ඩක් කට්ට කරලා බලන්න ඕනේ සැපකනේ එහෙනම් අපි ඉදිරියට යා ඔයාලට ඇහෙන්නේ නෑ හැබැයි මට ඇහෙනවා ඈත පාරක නිකන් වාහන යනවා වගේ සද්දේ ඒ වාහන නෙමෙයි ඒ වතුර පාරක් ෂුවරකට මට හිතෙන්නේ මේ මොකක්ද ඇල්ල මේ
පැරඩයිසැල්ල ඒක ළඟයි එක හම්මුණොත් හොඳයි නිදි මතයි බඩත් ගිනි ඉදාගත්ත ඇංගට ෆිට් එකක්කේ ඊට පසේ දැම් පහූදාටත් යන්න බෑ ඔන්නෝක තමයි ප්‍රශ්නය කෝමරිතිය අපි ගොඩදාගම් බලන්න මේ අහස බට මයන් අන්ඩෝන මේ පැත්තර ඔයාලත් මේ ලස්සන දකින්න බැයි පට සැරපි දෙකක් කොන්නතුව යනකත් පට්ට කටු නෑ කටුව නම්මනම් මුකුත් නෑ තෙතයි හීතලයි ඔය දෙක තමයි තියෙන්නේ මේ ඊළඟට බාධකයක්කාවා කොමන දෙමන්න පියන්නේ උඩින් යනවානේ කොහොමද මෙයාගේ සයිස් එක දුඹුරු පාට කොළ තියෙන ගස් මේ වතුර බෝතලේ මේ කඳ වා 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 ඕනේ බල බල තමයි යන්න තියෙන්නේ උපලන් පේන විස්තර බෞද්ධ ඔඩියක් තියෙනවා ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් නේද කවුද මමද නෑ සභාධර්මය ලස්සනයි නේද ගොන්නන් කියන්න ඔගොල්ලොත් එනවාද හැබැයි ලේසි නෑ ඒක ඕනකට තේරෙනවා දෙකට රැමිල බඩගායන කිරීම ආමි ට්‍රේනින් එකක් වගේ තමයි සමහර තැන්වල හරි අමාරුයි අමාරු දෙගොඩ තලා යනවා මේ දනිස් අමාරුව තමයි ජීවිතය පුංචි වතුර පාරක් හම්බුණා ඉස් වගේ ice mice wow දන්නවද ඔයගොල්ලන්ට මේ ගමනේදී කඩුළු පැනීම තියෙනවා පුරුදුලා එන්න මේ තියෙන්නේ කඩුළුම් පැනීම අයියෝ මගේ ඩෙනිම ඉවරයි ඔය ඉන්ද වුණානේක මේ ඩෙනිමමයි තියෙන්නේ මට ඇඳගෙන යන්නත් හරි සන්තෝසයි නේද තවත් චූටි දෙල පාරක් පෙන්ද පාසි පිරීල
කැමරාව දිහා බලන්න කිව්වොත් වැටෙනවා. ඕගොල්ලන්ට වෙන්නන්න. ඔයගොල්ලන්ට මතකද මම ඉස්සෙල්ලා කිව්වා වාහන සද්දයක් ඇහෙනවා කියලා පොඩියට. ඒ වතුර සද්ද කියලා මං කිව්වේ. ඒ හුළඟට කොළ එකට ඇතිල් වෙනවා. ආන්නේ සද්ද තමයි ඇහෙන්නේ. ඒක නිකන් ඇහෙන වතුර ගන්නවා වගේ ඈත කොහෙ හරි. තාම යනවා. මට කල ගන්න කකුල. ගන්න ප්‍රින්ට් මේ උඩ ඉන්න වඳුරු උන්ගේ යටින් යනකොට උන් චූ කරනවා එකට වහිනවා වගේ. බලන්න යන්න ඕන. මේ තියෙන්නේ මයිල් ගොඩවල් වගේ. මට හිතෙන්නේ මේ දිවියන්ගේ තරාග. දිවියොත් ඉන්න ඇති නේද? අදාළ නැහැ. අපි අපේ ඩෙස්ටිනේෂන් එක වන මොකද්ද මේ කතා කරන්න බෑ දිව තොල්ලයිල මේ පැරඩයිස් ඇල්ලට යමු. ඊළ ටෙන්ට් එක ගහලා ඉතිරිය හෙට යන්න ඕන. ඉතිරි කොටස දැන් අපි හොයන්න ඕනේ පැරඩයිස් ඇල්ල. තාම කිසිම හෝඩුවාවක් නැහැ. ගල් ගොඩවල් නම් තියෙනවා. අනිගොර කැලේ බලන්න යන්න තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් දාලා පුළුවන් නම් අරන් යන්න බෑ බර උසගෙන. ඒකනේ වැඩි. යටින් තමයි යන්නේ. කොහොමද යන්නේ? Oh my god. තා පොඩ්ඩෙන් නැගිටිනවා. මෙන්න මේ කොටේ ඔළුව වදින්න තා පොඩ්ඩේ. තවත් දියසීරාවක් හම්බුණා. ඕ අයිස් වගේ. අයිස් මඩත් අයිස් වගේ.
අලුත් අඩිපාරක් තියෙනවා. පොඩි සතෙක්ගේ වගේ කකුල් හතරේ. ඕගොල්ලන්ට පේන එකක් නැහැ. මෙන්න මේ හරි චූටි. සෙන්ටිමීටර් 3-4ක් වගේ දිග ඇති. බිලාල පවුලේ සමාජිකයෙක්ගේ අඩි සලකුණු වගේ. මොකුත් කියන්නේ නැහැ ඉතින්. තව චුට්ටක් ඉස්සරහට එහෙම තමයි. කොහොමද ආතල් එක අයිස් වගේ. ඕ දැන් නම් වතුර පාරක් ඇහෙනවා. බොරු නෙමෙයි. අපි බලමු මොකද්ද මේ පාරාදීසේ ඇල්ල පැරඩයිස් ඇල්ල හම්බුනොත් හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. චූරි දිය සීරා අනේ රැවටුනානේ මේ මම විශ්වාස කළා. වාව් ඒකේ පෙට්ට ලස්සනයි නේ. අම්මට සීරි ක්‍රිස්ටල් ක්ලියර්. අර එහා පැත්තෙන් තියෙන චූටි වතුර පාරක් වැටෙනවා. ඒකේ වතුර වෙන්න ඕනේ. කැමරාව දාමුද වතුරට? අපි හිතමු මේ ඇහෙන්නේ අපි හොයන දේද කියලා. බලමු. මේ වුණා එපා වෙනවා. උඩින් බහින්නත් බෑ. යටින් යන්නත් ඉඩ නෑ. අතපය වල තියෙන ඒවා ගලවලා අයින් කරලා තමයි යන්න වෙන්නේ. හරි සන්තෝෂයි. ආයෙත් රැවටුණා.
පොඩි දොළ පාරක් අපි හොයන එක නෙමෙයි. ආව් දෙන්නත් තවත් වතුර පාරක් ඉක්මනට ගියොත් හොඳයි වගේ. ඔයාලට ඇහෙනවද සද්දේ? පොතේ හැටියට දැන් නම් පරදින්න බෑ. හැබැයි දුක තමයි උඩට ආව විතර ටිකක් දැන් බෑගෙන පල්ලට යනවා. දැන් ආයෙ ඊළඟට ওই ටික උඩට යන්න ඕනේ. කනගාටුවෙන් ප්‍රකාශ කරන මම ඒ ගැන ගොඩාක් දුර යනකම් එක බෞද්ධ කුටියක්වත් තිබුණේ නැහැ. මං කියන්නේ කිලෝමීටරයක් විතර යනකම්. පල්ලම අන්තිමට ගියේ. දැන් තාම පල්ලම යන්නේ. වතුර බෝතලයක් ඇතේ කෝකටත්. එන අපි පල්ලෙහාදී හමු වෙමු. නිල් කැටේට වතුර එතනින් කූඩාරම් ගන්න කට්ටිය. පියම් පල්ලෙට පොඩි. වාව්. අර බෞද්ධ කුටි පේන හරියෙන් තමයි උඩහට යන්න ඕනේ. වා සුපිරියා. ගැඹුර නෑ. එතන පල්ලෙහා දියැල්. අපි අපේ බඩු ටික තියලා පොඩ්ඩක් බලමු වටපිට. අංක 1 කූඩාරම ගහගෙන ඉන්නවනේ ඔක්කොටම කලින්. අපේ පළවෙනි කූඩාරම් අද්දකින් මේ වගේ සෙටප් එක. ආතල්ලයක් හම්බෙයි දන්නේ නැහැ බලන්න. ඔක්කොටම කලින් ඒක ගහගෙන ඉන්නවා. දැන් දැක්කේ මේ උඩහත් තියෙනවා තවත් පොට් එකක්. ඒක නම් මරුවා. මේ මෙතන උඩ අප්පට සිරිගජ මේ දින්නේ පොට් එක. හැබැයි ඉතින් වන්නසලා ඒකත් කමක් නැහැ කියන්නේ. ඕනෝම තමයි කියන්නේ. මේක උඩ මේ දාගමු දුන්නේ. ඒක මොනවා කරන්නේ? දැන් මොනවා හරි අරගෙන ආවේක කඩචෝරු ටිකක් කාලා නිදා ගන්න. හෙට උදේ නාලා හරි මොකක් හරි කරලා නාන්න පුළුවන් ඉඳන් නැහැ මලයි හිතලේ. මේ ආය ගමන ආරම්භ කරන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව 5:58යි. ඒ කියන්නේ 6යි. පට්ටම හීතලයි. මම දැන් ඉන්නේ පාරාදීස පැරඩයිස් ඇල්ල ගාවනේ. මේක තමයි මම ජීවිතේ ගත කරපු අමාරුම රාත්‍රිය. අනික දැන් කෑමත් මං ගෙනාව ඒවා මදි
සිරිපාදෙටම කරුණා කරන්න. ඒ හින්දා මම මෙතනින් ආපහු හැරෙනවා මුක්කුවත්තට යන්න. ඒක තමයි ප්ලෑන් එක. බලමු ආට වඩා ටිකක් ලේසි වෙයි බාගද බහින්න තියෙන හන්ද. ඕන්න එලාම්මයක් වදිනවා. 6යි වෙලාව. ඒකට පට්ටම හීතලයි තාමත්. ඉස්සරහට යම්මෙමු. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න එනම් පැරඩයිස් ඇල්ලට සමුදිය මුක්කුවත්ත පාරෙන් ආයෙත් ගෙවල් වලට යන්න ඕනේ හදන්න. දැන් වෙලාව උදේ 7යි. ඔව් තමයි වෙන්නේ වැඩි. මට මෙතන ඉඳන් තව කිලෝමීටර් 8ක් උඩට යන්න අමාරුයි. එහෙනම් මම පැරඩයිස් ඇල්ල ගාවින් නවතිනවා. එහෙනම් ඔච්චරයි වීඩියෝ. දැන් මම මේ උදේ එනකොට ඒ කියන්නේ පැරඩයිස් ඇල්ලේ ඉඳන් මීටර 200 300ක් විතර උඩට එනකොට සිග්නල් හම්බුණා. හරි මම එතකොට මේ රුපියල් 200ක රීලෝඩ් එකකුත් දාගත්තා ඇප් එකෙන්. මෙහෙට එනකොට සිග්නල් තිබුණේ නැහැ. දැන් උදේ ඒ පාරෙන් මාය ගෙවල් පැත්තට යනකොට තමයි සිග්නල් තිබුණේ. ඒකත් ඒ අර මීටර 200 300ක් විතර අර ඇල්ල ගාව ඉඳන් උඩට ආවම මේ අර එන කණ්ඩිය වගේ තියෙනවනේ පඩිපෙළ වගේ. ඒ තැනකදී තමයි අහුන්නේ. ආයෙ සිග්නල් මට ඊයේ එනකොට අහුන්නේ ඒ ගම කිට්ටුව කැලේ හරියේදී තිබුණා. ඊනවතර තිබුණේ නැහැ. අතන ඉඳන් මම ගෙදරට කෝල් එකකුත් ගත්තා. වෙලාව තමයි ඔයගොල්ලන්ටත් කියන්න ඕනේ සිග්නල් නම් නැහැ කඳුලක්වත්. දැන් මේ දැන් එන ඒක පහු කරගෙන ආවට පස්සේ ආයෙ නැහැ සිග්නල්. එහෙම සීන් එකක් තියෙන්නේ. Apple phone වලට එහෙම නම් අවුලක් නැහැ. එයාලගේ සැටලයිට් වලින් වැඩ කරගන්න පුළුවන් හින්දා අනිත් ෆෝන් වල තියෙන කට්ටියට පණිවිඩ එහෙම කියන තැන් වලට කියලා එන්න. යන ගමන් කියන්න ඉන්න එපා. ඒක කරන්න බෑ. දැන් මම මේ පහලට බයින ගමන් ඉන්නේ. මට ඔන්න දැන් පළවෙනි වතාවට කැලේ එන ගමන් මේ මිනිස්සේ වාසයක සද්දයක් ඇහුණා. හැබැයි මේ ගස් කපන සද්දයක්. මේ කැලේ ඇසේ කවුද දන්නේ ගස් කපන්නේ. ඒ වෙච්චර ක්වොලිටි වැඩ නෙමෙයි. අපරාධයි. මෙතන ඉඳන් තව විනාඩි 2ක් ඉඳලා මේ බිස්කට් එකක් කාලා යන බල්ලට. මේ ගමන තුරාවට මට එතන අර මේ අර බන්ට් එක තියෙන හරිය හිටියේ ගොඩක් කට්ටිය. කැලේදී යනකොට එක්කෙනෙක්වත් හම්බුන්නේ නැහැ. දැන් එනකොට එක්කෙනෙක් හම්බුණා. එයා කරපු එක තමයි මේ තියෙන්නේ.
එක්කෙනයි හමුුණේ. බලන්න මේ ලස්සන පාසි පිරිලා. මෙතන බෞද්ධ හොඩියක් දාලා දිනවා. උඩට යනකම්ම නැග්මක් තමයි තියෙන්නේ. මම බලපු හැටියට එතන ඇල්ලගාවින්දන් තව උඩට කිලෝමීටර් 8ක් විතර යන්න තියෙනවා. එහෙම යන්න මේ ඇත්තට මහන්සි. ඒ හින්දා තමයි ගමන මේ ඇල්ලට විතරක් සීමා වුණේ. අවුලක් නැහැ. පට්ට ලස්සනයි මීදුමකින් වැහිලා යනවා. ටික ටික. මේ පාරෙන් තමයි පල්ලට බැහැගෙන ආවේ. මෙතෙන්ටලා පොඩ්ඩක් විවේක ගත්තා. දැන් ආයෙ පල්ලෙහාට යනවා. මම ඔයාලට පොඩි සතෙක්ව පෙන්නන්නද? මෙයා දැන් හැකිලිලා ඉන්නේ. මෙයා අවුව වෙන්නම දිග ඇරිලා යනවා. එකපාරක් පොඩි කාලේ මේක එක්ක මෙච්චර ලොකු එකක් නෙමෙයි. හැක්ස්ටොපියක් විතර සයිස් එකක අම්මා දුන්නා මට. කන්න කියලා. බොරුවට සමහර වටන්න දුන්නේ. මං ඇත්තරම තා පොඩ්ඩෙන් කටේ දාගන්න. දන්නේ කවුද? මම දැක්කේ තෑ හැක්ස්ටොපියක් වගේම තමයි. මෙන්නෝ තමයි මතක සට. එයා තාම කුළු වෙලා ඉන්නේ. අර කබල්ලෑ වගේ මෙයත් මේ රෝල් වෙනවා. හොඳ වෙලාවට අම්මා මං ඌව කන්න කලින් මේ නැවැත්තුවා. නැත්තම් ඉතින් කෙලින්ම හපනවා ආයේ. කොහොමාරි පහලට ආවා. බන්ට් එක හරියද කොහෙද පොඩ්ඩක් බලන්න ඕනේ. කාය පේන්නේ නෑ. බන්ට් එක නෙමෙයි. තව ටික කටුණි යන්න කියලා. එනි මුට්ටු. ඕ මරවටුණා. යමු ඉතින්. වතුර පාරක සද්දයක් නම් ඇහෙනවා. බලමු. බන්ට් එක උනොත් හොඳයි. නෑ බන්ට් එක නෙමෙයි. මට මිරිගුවවත් මේවත් දන්නේ. බලමු ඉස්සරහට. වැඩේ හරි. ඉස්සෙල්ලා දැකලා තින්නේ බන්ට් එක තමයි. අම්මු නාගන්නත් ඕනේ. උඩහින් නාන්න හිටියා හීදල වැඩි වතුර නෑවනම් එහෙම රෑ ගල් වෙනවා. වෙලාවට ගියේ රෑ නෑ නැත්තේ.
අපි එනම් ඔන්න මම ගමන ආරම්භක ස්ථානයට ආවා බුදු පිළිම ගාවට. ලයින් නාලා මෙතෙන්ට ආවොත් බලන්න වටපිට Sendiri. එතෙන්ට යනකන් තියෙන පාරත් ලස්සනයි. තේ වතු මැදින් යන්න තියෙන්නේ බෝධි පිළිම ගාවට. පොඩි වතුර පාරකුත් එනවා. දන්නේ මේ ගියාට මේ යන පාර හරියද කියලා.